පින්වත්නි හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබ හැමදෙනාම මේ එකතු වෙලා සිටින්නේ කඩුවල රන්කඩු පත්තිනි දේවාල මාධ්‍ය ඒකකයේ මගින් සෑම පුරපසළොස්වක පොහෝ දවසකම ගෙනෙනු ලබන පෝදා සදහම් මරණ කෙටි ධර්මානුශාසනාව සමගයි. පින්වත්නි අද පොසොන් පුරපසළොස්වක පොහෝ දවසයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල යන මහරහතන් වහන්සේලා එවැගේම සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමා ප්‍රධාන පිරිස මිහින්තලේ මිස්සක පව්වට වැඩම කරමින් සමනාමයම් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා යනුවෙන් තමන් වහන්සේලා වැඩම කරේ කොහේ සිටද කුමන අරමුණක් මුල් කරගෙනද යන වග එකල ලක්දිව රජ කළ දේවානම් පීතිස්ස රජුරවන්ට ප්‍රකාශ කරන්නට යෙදුනේ අද වගේ උතුම් වූ පොසොන් පුරපසළොස්වක පොහෝ දවසකයි. ඉතින් එදා ඈත අතීතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට මත්තෙන් අපේ මුතුන් මිත්තන් ආගම දහම අදහනවා කියා සබහාදහමේ පවතින ඉරහඳ තාරකා ගස් වැල් පර්වත එවැගේම වැස්ස වැටීම අකුණු කෙටීම යන සබහාදහමේ සිදුවෙන සිද්ධීන්ට හා වස්තුන්ට දේවත්වයක් ආරෝපණය කරමින් නොපෙනෙන අදෘශ්‍යමාන දෙවියන් වන්දනාමාන කරමින් හිටපු ජාතියක් මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගනිමින් සම්‍යක් දෘෂ්ටික සමාජ පරිවර්තනයකට යොමු වීමේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ අද වගේ එදා මේ උතුම් වූ පොසොන් පුරපසළොස්වක පොහෝ දවසයි. ඉතින් මිහිඳු හාමුදුරුවෝ වැඩම කිරීම තුළින් අපේ රටට හිමි වුණේ බුදුදහම බෞද්ධ දර්ශනය පමණක් නෙවෙයි. ජාතියක් විදිහට අතරමං වෙලා හිටපු යුගයක මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා අපිටම කියලා සංස්කෘතියක්, අපිටම කියලා භාෂාවක්, අක්ෂර කලාවක්, ඒ වගේම අපිටම කියලා චිත්‍ර, මූර්ති, කැටයම් මේ හැම ශිල්පයක්ම අපිට හඳුන්වා දෙන්නට යෙදුනේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා තමයි බෞද්ධයන් වෙන අපිට අපි හැමෝටම වැදගත්ම පොහොය වන්නේ වෙසක් පොහොයයි. හැබැයි ලක්වාසී බෞද්ධයන් වෙන අපි හැමෝටම වෙසක් පොහොය හැරුණකොට ඊළඟට වටිනාම ජීවිතයේ පොහොය දවස තමයි පොසොන් පුරපසළොස්වක පොහෝ දවස. ඒ මොකද මිහිඳු හාමුදුරුවෝ නිසා තමයි අපිට මේ සියල්ලක්ම මේ මුළු බුදුදහමම අපිට බුදුදහම වටා ගෙතුණු හැම ධර්මයක්ම ආචාර ධර්මයක්ම සිරිත් විරිත් මේ සියල්ලක්ම අපිට උරුමුනේ මිහිඳු හාමුදුරුවෝ වැඩම කිරීමත් සමග. ඉතින් ඒ නිසා තමයි අපි මිහිඳු හාමුදුරුවන්ට අනුබුදු යන ඒ උත්තම ගෞරව නාමයෙන් උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ. ඉතින් ඒ නිසා පින්වත් අපි හැමදෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕන ජාතියක් විදිහට අපි හැමදෙනාගේම හැරවුම් ලක්ෂ්‍ය උනේ පොසොන් පොහොය වගේම බෞද්ධ වෙන අපි හැමදෙනාගේම ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට අපි මේ පොසොන් පොහොය නිමිති කොටගෙන ඒ වෙනුවෙන් කටයුතු සිදු කරමින් ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් ජීවිත බවට පත් කරගන්න අපේ ජීවිත පරිවර්තනය කරගන්නට අපි හැමදෙනාම අදිස්ථානය කරගමු. හැමදෙනාටම තෙරුවන්